ඔයාට හිතිලා තියෙනවද මොකක් හරි ආගියුමන්ට් එකක් මම දිනන්න ඕනේ. මගේ අදහස තමයි වටින්නේ. මගේ අදහස ප්‍රකාශ කරන්න ඕනේ. අනිත් අයගේ ගැන මට වැඩි තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. මගේ දේ තමයි ඉස්සරහට දාන්න ඕනේ කොහොමත්. මට රිලේෂන්ෂිප් ගැන එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. මෙන්න මේ වගේ අදහස් ඔයාගේ හිතටත් නිරන්තරයෙන් එනවද? එහෙනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කමියුනිකේෂන් ස්ටයිල් එක ගැන. මේ ඔබට ඔබ හමුවන සොතුරු කලාගාරය බ්‍රෙන් ස්ටුඩියෝ. රිලේෂන්ෂිප් එකකදී රිලේෂන්ෂිප් එක ගැන වැඩි හිතන්නේ නැතුව තමන්ගේ අදහස ඉස්සරහට දාලා ඉවර වෙලා තමන්ගේ අදහස කොහොම හරි ප්‍රකාශ කරගන්න. මේ වගේ ඊටාම අපි කියන ඇග්‍රෙසිව් විදිහට කමියුනිකේෂන් ස්ටයිල් එකක් ප්‍රදර්ශනය කරන අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ ගැන තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු විදිහට ඩොක්ටර් චමින්ද වීරසිරිවර්ධනයන් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඩොක්ටර් අපි පසුගිය වැඩසටහනේ කතා කළේ මීට හාත්පසින්ම වෙනස් කමියුනිකේෂන් ස්ටයිල් එකක් ගැන, පැසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක ගැන. ඉතින් අද දවසේ අපි කතා කරමු කියලා අපි තෝරගත්තේ මේකේ අනිත් පැත්ත, විරුද්ධ පැත්ත. එහෙනම් කොහොමද මේ අපි සමහර අය දැකලා තියෙනවනේ ඩොක්ටර් නේ පාරට තමන්ගේ අදහස් ෆයර් වෙනවා කියලා කියන්නේ. ෆයර් වෙනවා කියලා කියන්නේ වචනෙන් කියනවා නේද? ඉතින් මේ වගේ අය නැත්තම් ඇයි මෙහෙම කමියුනිකේෂන් ස්ටයිල් එකක් මේ පුද්ගල චරිතයන් තුළ අපිට දකින්නට හම්බ වෙන්නේ? මේ ගැන කතා කරන්න. ඔව්. ඒක තමයි අපේක්ෂා. දැන් අපි මම හිතනවා අපේ වීඩියෝ වල අපි මුල පෞරුෂය ගැන කතා කරා මතක ඇති නේද? අපේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් මතක ඇති. එතකොට පෞරුෂ ගැන අපි කතා කරනකොට අපේක්ෂා අර තිබුණ මූලික ලක්ෂණයක් තමයි සමහර දැන් මේ කමියුනිකේෂන් ස්ටයිල් එකත් ඒ පෞරුෂයට සාපේක්ෂව නැත්නම් ඒ පෞරුෂය තුලින් එන්නේ. දැන් ඒ කියන්නේ බද්ධ වෙලා ඒ කියන්නේ පෞරුෂය, ඒ කියන්නේ ඒ පෞරුෂ ගතියක් හැටියට තමයි නැත්නම් අර ඒකේ තියෙන කැරක්ටරිස්ටික් කියන්නේ නැත්නම් කාඩිනල් ෆීචර්ස් කියලා කියන පෞරුෂයක තියෙන අර නිකන් ගල් වෙච්ච ලක්ෂණ වගේ. ආන්ගේ වගේ මේ පෞරුෂයක තියෙන ලක්ෂණයක් හැටියට තමයි මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් කියන එන්නේ. අපි පැසිව් එකේදී අපි දැක්ක මේ කාරණාව තමයි අර අදහස කියාගන්න පණ නැති එකනේ. කියන්නේ හිමින් ස්ලෝ අනිත් කෙනා ගැන මොනවා හිතේ. ඒකනේ අපි කිව්වේ. මේක ඒකේ අනිත් පැත්ත. මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අනිත් කෙනාගේ හැඟීම්, දැනීම්, එයාගේ හිතරි දෙයිද මෙහෙම වෙයිද කියන එක ගැන කිසිම තක්සේරුවක් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගමේ භාෂාවෙන් කියන අනිත් කෙනාට හින ගැහුවත් කමක් නැහැ කියලා වචනයක් තියෙනවා. තවත් තමයි ඉස්සරහට දාන්නේ. අනිත් කෙනා ගැන මට අදාළ නැහැ. මම කියන. ඔය සාමාන්‍යයෙන් මිනිස්සු කියනවා අපේක්ෂාවල ඇති මං එයාට හොඳට කිව්වා. ඔයාගේ කට පණ නැති හින්දා තමයි එයා නටන්නේ. මට ආවනම් මං ඔයාට හොඳට කියන්නේ. තොට කියනවා ඉන්ද කියන්නව මට කියන්න මන් දෙන්නම් කොයාට. මෙන්න මේ රටාව අපේ සමාජයේ හරි ප්‍රචලිතයි. අපි හිතනවා මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් නැත්නම් කලහකාරී සංනිවේදන රටාව කියන එක ඊටාම හොඳ අර කොන්දමනින මිනිහෙක් කොන්ද පණ තියෙන කට්ටිය තමයිලු එහෙම කරන්න කියලා තමයි අපේ මිනිස්සු හිතන්නේ. වීරචරිත. ඒ වීරචරිත තමයි මේ ඇසර්ටිව් කමියුනිකේෂන් මොනවාද මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් කියලා අපි හිතන්නේ. හැබැයි ඒක සම්පූර්ණ වැරදිනේ. ඒ කියන්නේ කොන්ද දුර්වල මිනිස්සු තමයි මනෝවිද්‍යාවට අනුව ඔය ඇග්‍රෙසිව් කමියුනිකේෂන් කරන්නේ. කොන්දක් නැති මිනිස්සු. වැඩි වශයෙන් මේක ඩිෆෝල්ට් වෙලා ගන්න. කියන්නේ වැඩි වශයෙන් මේක යොදන්නේ කොන්ද අඩු අය. පණ නැති අය. නමුත් ඒක එහෙම ගන්න නැහැ කවුරුත්. ඔය හැමෝම හරි ආසයිනේ. දැන් ඔය සමහර අය ඉන්නවා මේ ඒවටම මේ රණ්ඩු වලටම යන්නේ. ඔව්. ඒ කියන්නේ චරිතේ පුරාම ඒක තියෙනවා. චරිතේ පුරාම තියෙනවා. දැන් ගිහිල්ලා කියන්නේ මේ ඔන්නෝක අරයට කිව්වනම් හොඳට ඔයා කියලා එනෝක. ඔයා ඔක අරයට කියන්නකො.
ඔය ගම්වල ඉන්නවා එහෙම අර ඇග්‍රසිව්ම චරිත. චන්ඩි කියන්නේ. ඒතර ඒගොල්ලන්ව අනිත් අය පාවිච්චි කරනවා. ඔයා ගිහින් කියලා එන්න මට නම් ඕක කියන්න බෑ. ඔයාට පුළුවන් නේ වාගේ කට කොහොමත් සැරයිනේ. ඔය කට සැරයි කියලා කියන්නේ. සමහර අය ඊළඟට මේ අපේක්ෂා ටෙලි නාට්‍යවල චිත්‍රපටිවල මේක හරියට පෙන්නනවා. අපි ඕනම කතාවක් දැක්කොත් මේ අදහස් ප්‍රකාශ කිරීමේදී මේ assertive communication නෙමෙයි තියෙන්නේ. අපි ඒක පස්සේ කතා කරන එකනේ. aggressive communication තමයි තියෙන්නේ. අදහස් කියන්නේ විරෝධය පළ කරන්නේ තමන්ට ඕන දේවල් කියන්නේ තාම අර අපි කියන්නේ නපුරු විදිහට. නිසා මේ මෙතන තියෙන පළවෙනි ලක්ෂණය තමයි මම මේ කිව්වේ තමන්ට ඕන දේ කියනවා. ඔව්. දැන් පැසිව් එකේ කියාගන්න බල නැහැනේ. ඔව්. මෙතන කියනවා. ඔව්. හැබැයි කියනකොට දෙවනි පුද්ගලයාට විශාල විදියට රිදෙනවා. ඔව්. පළවෙනි එකේ පැසිව් එකේ තමන්ට රිදෙනවා අනිත්යට රිදෙන්නේ නේ. ඔව්. මෙතන තමන්ට රිදෙන්නේ නැහැ. ඔව්. අනිත් අය ඔක්කොම රිද්දෝන. ඒ කියන්නේ එයා කතා කරලා ඉවරුනහම වටේ ඉන්න අයට පුදුම පීඩාවක්. මට හොඳට මතකයි එක්තරා හමුදාවේ නිලධාරියෙක්ගේ ඔය ඇග්‍රසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක තමයි තියෙන්නේ. මට නෝන දවසක් කිව්වා මේ ડોක්ටර් අපි යුද්ධ කාලේ හරි සන්තෝෂෙන් හිටියා කියලා. මොකද මහත්තයාට ගෙදර ඉන්න බැරි. ඔය දැන් සමහර මහත්තුරු සමහරලාට නෝනලා ගෙදර එනවට නෝනලා කැමතිත් නෑ ළමයි කැමතිත් නෑ. දැන් මට මේ ළඟදීත් කිව්වා මේ එක පොඩි දුවක් ડોක්ටර්ට පුළුවන් ද අපේ අම්මගේ කට මහලා දෙන්න කියලා. ඇයි අම්මා ඇග්‍රෙසිව්. ඉතින් ඒ නිසා මේ ඇග්‍රෙසිව් කියන සංනිවේදනය නැත්නම් මේ කලහකාරී සංනිවේදනයට අපි කවුරුත් මිනිස්සු හැටියට කැමති නෑ. එන මං කැමති නෑ මට කවුරු හරි කතා කරනකොට මට පීඩාවක් ඇති වෙනවට. අපි මිනිස්සු හැටියට කැමති නෑ. කියන්නේ නිකන් වචන හරින්නේ ඊතල වගේ. ආවන හරි. හිත පෑරෙනවා. හිත රිදෙනවා එයා කියනකොට කියලා සාමාන්‍ය ගමේ කියන්නේ. ඔව්. මට නම් එයා කියනවා අහන් ඉන්න බෑ පුදුම විදියට පීඩාවක් කියලා දැනෙනවා. ඒ කියන්නේ ඒ වචන ස්වරූප වචන විදි දැන් ඔය ඇග්‍රෙසිව් කමියුනිකේෂන් වල අපේක්ෂා බලන් ඉන්න S2 දිහා බලන විදිය සමහර අය මෙහෙම S2 දිහා බලනවා අර නිකන් අර දුවන්න හිතෙන විදිය. අර අපි කියන රවණව කියලා. මෙහෙම රවාගෙන නිකන් අර ඉන්වෙසිව් කියලා වචනයක්. අර මිනිහව කපාගෙන යන්න බලනවා. එතකොට සමහර අය බය වෙනවා. ඊළඟට මූණේ තියෙන ඊළඟට ඒ වචන එන වේගය වචනවල ස්පීඩ් එක මේ වචනවල දේවල් වල තියෙන කන්ටෙන්ට් එක ඊළඟට මේගොල්ලෝ හරිය ආසයි මේ පුද්ගලික සීමාවේ තියෙන දේවල් වලට පහර දෙන්න. අපි තව ටිකක් පැහැදිලි කළොත් දැන් උදාහරණයක් කියලා දැන් හිතන්නකෝ දැන් කෙනෙක් සිං අඩුයි කියන්නේ. එතකොට මේ කියන ක්‍රිටිසයිස් කියන්නේ දැන් එයාගේ පුද්ගලික දෙයක් නේ. අපි කමියුනිකේට් කරනකොට පුද්ගලයන්ගේ ගති ලක්ෂණ ගන්න. දැන් මේ කොටා එනවා මට කියන්න ඉන්සල්ට් කරනවා. ඒ කියන්නේ පුද්ගලයා සතු ලක්ෂණ වලට පහර දෙනවා. හරි. ඊළඟට හිතන්නකෝ දැන් මේ අඩු කුලෙන් බැඳලා මෙතන. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළ නෑ ඒවා. මේ ප්‍රශ්නේ තියෙන වෙන එක. ඔව්. එයාට ආගියුමන්ට් එක වින් කරන්නේ අදහස. එතකොට දැන් මෙතන තියෙන්නේ පළවෙනි දේ තමයි අනිකාව පහත් කිරීම. ඒ කියන්නේ මේ කමියුනිකේෂන් එකේ තියෙන වැදගත් ඒ කියන්නේ එයාගේ අවශ්‍යතාවය තමයි පණිවිඩය ඩිලිවර් කරන එකට වඩා අනිකාව රිදවීම සහ පහත් කිරීම සිදු වෙනවා. සමහර ඒ පුද්ගලයා ඒක දන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි මේ සංනිවේද රටාව තුළ අනිකාව පහතට වැටෙනවා. ඔහුගේ ගෞරවයට වදිනවා. ඔහුගේ අභිමානයට වදිනවා. ළඟට එයාගේ අර පුද්ගලික ගරුත්වය. එතකොට දැන් මේක මොඩර්න් සයිකොලොජි වල කියන මේක වර්බල් ඇබියුස් වෙනවා. ඒතර වාචික අපයෝජනයක් මේක ඇතුලේ තියෙනවා. දැන් ඔය ඇග්‍රෙසිව් ස්ටයිල් එක තියෙන අය හැම වෙලේම තව කෙනෙක් අපයෝජනය කරනවා. මානසික අපයෝජනයක් කරනවා. ඒතකොට සමහරට ඒක නීත්‍යානුකූලවත් වැරද්දක් වෙනවා. හරි. ඒ නිසා දැන් මේ වාචික ලක්ෂණ දැන් ඊටකට දැන් අපි ගත්තොත් එහෙනම් දැන් අර මේගොල්ලන්ගේ සංනිවේද රටාවේ තියෙන කමාන්ඩින් හැම වෙලේ මෙහෙනෝ යනෝ ටීවී වහනෝ දැන් කීසරයක් කිව්වද මම මේ නරක මිනිහා කියන්න එපා. දැන් කනවා එනවා ටීවී වහනවා දැන් නිදිනවා නැගිටිනවා
පුතා නැගිටින්න කියන්නේ මේ හැම එකේම තියෙන ඉන්වේසිව් සහ කමාන්ඩින් ඇග්‍රෙසිව් ස්ටයිල් එකේ හැටි. හරි. ඊළඟට මේගොල්ලෝ හැම වෙලෙම දෝෂාරෝපණය සහ විවේචනය. ඒ තමයි ඒගොල්ලන්ගේ තියෙන තව ලක්ෂණ. කියන්නේ හැම වෙලෙම දොස් නොකිය. දැන් ගෙදර ගිහිල්ලා නෝනාට කියනවා මේ අපරාධේ මම ඔයාව මේ කතාවත් දෙන්න මගේ මට දැන් මේ වචන කියන්න මම කැමති නෑ. ඒක. නමුත් අපිට තේරෙනවා මේ අය අපිට හම්බෙලා තියෙනවා. දැන් උසාවියට දැන් හිතන්න බහරයාවට බයින විදිහ ගත්තාම ඒ මුළු පරපුරටම බයින. අතීතයේ ඇදගෙන අතීතයේ වට බයින. මේ පොඩි වැරද්දරන් ලොකු කර බඩින. ඔය සමහර භාර්යාව අඬනවා. හරි. එතකොට මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක බහුල වශයෙන් පිරිමින්ට තියෙනවා. කාන්තාවන්ට තියෙනවා. හැබැයි ප්‍රමාණයක් හැටියට අඩු වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. ඒකට හැබැයි ලංකාවේ බහුතර පිරිමි ඇග්‍රෙසිව් කමියුනිකේෂන්. ඊළඟට මේකේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි මේ ඉහළ නිලධාරී. දැන් අපි හිතන් ඉන්න මේ සමහර ලාවට අර එක සර්විසස් අපිට කවුන්ටන්ට් සර්විස්, වෛද්‍ය සේවය, රාජ්‍ය සේවය මේ ඉන්න ලොකු නිලධාරී මේ ටයි දාලා අරවා දාලා ඉන්න හිටියට සංනිවේදන රටාව ඇග්‍රෙසිව්. කොච්චර හම්බෙනවද? ෆයිල් විසි කරනවා, කෑ ගන්නවා, අඩි හප්පනවා, මේස පෙරලනවා. කාමරවලට එන්න දෙන්නේ නැහැ. ඔය අර වැඩේ අද කම්ප්ලීට් කරලා නැතුව ගෙදර යන්න බෑ. දැටි ලෙස බාධා කරනවා. පුද්ගලික සීමාවන්ට පහර දෙනවා. ඔය ඔෆිස් ඇතුලේ මේවා හරියට තියෙනවා. හරිද? දැන් ඔය ප්‍රයිවට් සෙක්ටර් එකෙත් තියෙනවා. දැන් අපේ ප්‍රයිවට් සෙක්ටර් දැන් එතකොට ඔය සමහර අය මට හැදෙනවා මේ සර්ට තරහා ගින්න තියෙන දැන් ඇතුළට යන්න එපා. මූඩ් එක බලනවා. ඒකට මේ සර් තරහා ගිහිල්ලා ඉන්නේ. ඒක දැන් මේ ලෙඩුනේ මේගොල්ලෝ ඇත්තට. දැන් මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් කියන්නේ ඒක නෝමල් එකක් නෙමෙයිනේ. නිතර තරහ ගන්න. නිතර තරහ ගන්නව නම් ඒක නෝමල් නෑ. මොකද මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් එක ඇතුළේ නාසිසිස්ටික් පෞරුෂය තියෙනවා. ඔව්. ડિප්‍රෙෂන් තියෙනවා. මට දැකලා තියෙනවා OCD වගේ ලෙඩ තියෙනවා. ඔව්. සමහර වෙලාවට බාගෙට හොඳ වෙච්ච දරුණු ගණයේ මානසික රෝග වල මේ ලක්ෂණ තියෙනවා. හරිද? ඒ වගේ දැන් ඊටාම නිතර දැන් කියන්නේ අන් අයට ඉන්න බැරි තරම්ව පීඩාකාරී ලං සංවේද රටාව. ඒකට ඒ සංවේද රටාව අපිට එසේ පෙනුනට ඒක පිටුපස්ස මානසික රෝගයක් ගතියක් වෙන්න පුළුවන්. ඒක අපි හඳුනගෙන නැති වෙනවා. දැන් ඔය ළඟදීත් මට මතකයි ඒක මේ තාත්තා කෙනෙක් මට කිව්වා මේ ડોක්ටර් මට තරහා යනවා. ඔව්. මම බයිනවා. ඒ මගේ හැටි. හැටි. මේ ડોක්ටර් ඔයා මේ මට එක ඒවා කියන්න දෙන්න එපා. මෙන්න මේ ගෙදරට කියන්නකෝ මාව අවසන් නැතු ඉන්න කියලා. එතන මේ ප්‍රශ්නේ නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මට නෝනා කියනවා ඔෆිස් එකේ විශාල සංඛ්‍යාවක් රස්සාව හැර යනවලු මෙයත් එක්ක ඉන්න බෑ කියලා. දැන් ඒගොල්ලන්ගේ මේ ඔය මොන හරි ෂෙඩ් එකක් හරි මොන හරි ඒ වගේ එකක් තියෙන්න බෑ. කර ව්‍යාපාර කරන්නේ. මේ තරුණ පොඩි ළමයි මේ විශාල වශයෙන් සේවය හැර යනවලු මේ මෙයත් එක්ක ඉන්න බෑ. ඉතින් නෝනා කියනවා අපි නම් ඉවසුවා කියන්නකො ඩොක්ටර්. මේ ව්‍යාපාර කරන්නේ කොහොමද මේ මිනිස්සුත් එක්ක? හැමෝම කියනවලු මහත්තයත් එක්ක වැඩ කරන්න බෑ නෝනත් එක්ක පුළුවන් කේක්ස්. ඉතින් මේ දැන් ඔය ගෙවල් වල දැන් සමහර වෙලාවට උදව්වට අපේ සේවකයෝ අපි එන්නේ. දැන් ඔය ගෘහ සේවයට එහෙම එන අපේ තරුණ ළමයි ඉන්නවනේ. සමහර අයගේ විශාල මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් නිසා ඉන්න බොරු යනවා. ඒ නිසා දැන් මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් කෙනෙක් ගත්තාම අපේක්ෂා දැන් මේක එක පැත්තකින් පුද්ගලයාට පීඩාවක්. අනිත් පැත්තෙන් රස්සාවක් කරගන්න බෑ පුද්ගලයා දුක් විඳිනවා අනිත් අය දුක්. ඒ පුද්ගලයාත් තමනුත් දුක් විඳිනවා ඇති නේද ડોක්ටර්? ඔව් දැන් එයා නිකන් මේක වීරයා වගේ හිටියට එයා ඇතුලෙන් ප්‍රෙෂර් වැඩි වෙලා. ඕ. සමහර අයට සීනි නැගලා. ඔව්. සුගර් ලෙවල් එක වැඩි වෙලා. සමහර අයට මේ මානසික රෝග වැඩි වෙලා. ඔව් ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි. එතකොට සමහර අයට ગેස්ට්‍රයිටිස් ඔළුව කැක්කුම් වැඩි වෙලා. ඇඟපත රුදාවල ඇවිල්ලා දැන් මේ හරි වේදනාවෙන් ඉන්නේ මිනිස්සු. ඔද මේ තරහ කියන්නේ මේ කිසිම ඇඟම ලෙඩ කරන කිසිම පළදායි නැති ඇඟිවන්න මේවා හැදුවේ මේ අර ගල් යුගයේ ගහගන්න හදපු ප්‍රෝග්‍රෑම් නෙමෙයි. ඔෆිස් ඇතුලේ ගහගන්න. ඔෆිස් ඇතුලේ ගහගන්න හැදුවේ නෑ මේක.
දැන් ඔෆිස් කියන්නේ ඊට වඩා සාමකාමීව ගෙවන්න ඕන එක මේ අපිට මේ තරහ අවශ්‍ය උනේ අර ගල්යුගේ සත්තු දඩයන් කර ගන්නකොට මට ගල්යුගේ ගහන්න ආව දුවල බේරෙන්න අදපු මේ වැඩක් නැති ප්‍රෝග්‍රෑම් නේ තරහ කියන්නේ. දැන් ටිකක් මං හිතන්නේ අර ඔෆිස් ඇතුලේ මේ සමහර වෙලාවට සත්තු වගේ දකින්න වෙන්න ඕන. අනිවාර්යෙන් ඒක අපේක්ෂා හරි ලස්සන දෙයක් තියෙනවනේ මේ ලෝකේ. ඔය ඩෙස්මන්ඩ් මොරිස් කියන සුප්‍රසිද්ධ මානව විද්‍යාඥයා. එයාගේ හරි ලස්සන අපූර්ව පොත් දෙකක් තියෙනවා මනුස්සත් උයන සහ නිර්වත් වානරයා කියලා. එයා අපිව හඳුන්වනවා මේ නිර්වත් වානරයා කියලා නමින්. ඒතර ඇයි අපි නිර්වත් කියන්නේ? අපේ ලොම් හැලිලා. අපේ ඇත්ත ඇඳුම ලෝම. ඔව්. ඒ වඳුරේ විශාල ලෝම ප්‍රමාණය. ඒතර අපේ ලොම් හැලිලා. ඒතර මේ ඩෙස්මන්ඩ් මොරිස්ගේ ප්‍රධානම තර්කය තමයි අපි සංස්කෘතිය හැදුවට. අපි සදාචාර හැදුවට. අපි මෙන්න මේ ආගම් මේවා තමයි හොඳ මේවා නරකයි අපි මේ විදියට හැසිරෙන්න ඕනේ කියලා සම්මත කරගත්තට අපි තාම අර කැලේ වඳුරම තමයි ඉනු බයොලොජිකලි. ඒ කියන්නේ අපේ තාම බයොලොජිකල් සිස්ටම් එක මේ මොඩර්න් පරපුරට කියන්නේ මොඩර්න් අවශ්‍යතාවයට ගලපගෙන නැහැ හැදිලා නැහැ. පරිණාමය වෙලා නැහැ. ඒක තමයි ඩෙස්මන්ඩ් මොරිස්ගේ තර්කය. ඉතින් එයාගේ ওই මනුස්සත්ව වෙන පොතේ පෙන්නනවා ඒ ජීවිද්‍යාත්මක ගති ලක්ෂණ නූතන සමාජය ඇතුලේ ප්‍රකාශ වෙන විදි ගැන. හරි ඒ නිසා දැන් ওই ඇග්‍රෙසිව් කමියුනිකේෂන් කියන එකත් අර කැලේ ගල්යුගේ තිබිච්ච ප්‍රධාන එකක්. දැන් හිතන්නකෝ දැන් අපි දෙන්න ඉන්නේ ගල්යුගේ නම් ඔයා මට බැන්නොත් එහෙම මම ඔයාගේ බෙල්ල කපලා වැටේ ගාලා ඉන්න ඉඩ තියෙනවා. නේ? එහෙමනේ අපි අර මතක නැද්ද අර බෙල්ලි කපලා මෙහෙම උස්සගෙන ඉන්නේ අර අස්සෙව පිටවල දොල අපි දකින්නේ ওই පරණ ගෝත්‍රික චිත්‍රපටිය. නමුත් අපි අද ඒව කරන්නේ නෑනේ. අපි අද මානව හිමිකම් ගැන කතා කරන, මෛත්‍රී කරුණාව ගැන කතා කරන. දැන් අපි ලොකු මහ විශාල දෙවන්ත යුගයක ඉන්නේ. ඉතින් ඒ නිසා අපේක්ෂා අර මේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් කියන එක දැන් මොඩර්න් සමාජයට හරියන්නේ නෑ. අර ගල් යුගයේ ප්‍රයෝජනවත් වෙන්න ඇති. හරි. ඒකට දැන් මේකේ තියෙන තව කාරණාවක් තමයි මේ ආක්‍රමණශීලී භාෂාව කියන්නේ. දැන් මේගොල්ලන්ගේ වචන බාණ්ඩ අර අපි කියන්නේ මේ පිහියෙන් ගන්නවා වගේ කියන මිනිස්සු. අනේ මන් දන්නේ නැහැ මට එයා කතා කරනකොට මේ පිහියෙන් අයින්නවා වගේ හරීම කැපෙන කතා කියන්නේ. ඉවසන්න බෑ අප්පා මිනිස්සයා කියන දේවල්. මට හරීම අමාරුයි. ඔය සමහර ඔෆිස් වල මට ඇහිලා තියෙනවා මේ සමහර මේ ලේඩිස්ලට ඉන්න ලොකු මහත්තුරු බයින විදිය. අර දෙක ලේඩි කෙනෙක් මට මතකයි අඬලා රස්සාවෙන් අස්සුනා. මොකද අර පිහියෙන් අයින්නවා වගේ කියන්නේ. එකපාරට අර S2 දිහා බලලා අර දැන් පපුවට ගහනවා කියන්නේ අර මිනිස්සු කියන්නේ ඔය අර මට හරියට පිහියෙන් එන්න වගේ කියලා එයා කියපු වචන ටික. හරි. තරන්න ඒක තමයි අර ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක. හරි. ඊළඟට දැන් මේගොල්ලන්ගේ හැම වෙලේම අර මෝනේ ඉරියව් බැලුවාම අර මේ කෝපාවිෂ්ටයි. නුරුස්සනාකාරී. ඒ කියන්නේ අර දකින්නම නිකන් තරහෙන් ඇඟපත වාචික භාෂාව කියන්නේ දාඩිය දාලා සමහරට තරහෙන් අතපය යනවා කෑ ගහනවා බැන ඉන්නේ. දැන් මේ ඔෆිස් වල ඉන්න මේ චරිත හරියට. හරි. ඊළඟට සමහරට ඉස්කෝලවල සමහර ටීචර්ස්ලා ඉන්නවා මේ මොඩල් එකේ නියමට. පොල් වලින් ගගා කෑ ගගා බැන පොත් විසි කර දත් කාගෙන දංගලනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා වේගින් ඇවිදිනවා. දැන් මෙයාගේ හැටිබන් වේගින් ඇවිදිනවා වේගින් කතා කරනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා දැක්කත් කෙනාට බයිනවා. ඒක විනාඩි 5ක් කතා කරන්න බෑ 10කට බැලලා. ඉස්සර අපි මං හිතන්නේ ડોක්ටර් ඉස්සර නම් වේවැලක් අරන් එහෙම යන කියන්නේ දැන් වේවැල් ටිකක් අඩුයි නේද? ඔව් නමුත් දැන් අපිට පේන්නේ ගහන්න නැති වුණාට වාචික හිංසනේ වැඩි. වාචික හිංසනේ වැඩි තාම. ඒවා ඉතින් මෙහෙමයි මේක පාසල ඇතුළේ විතරක් නෙවෙයි. මගේ නම් අත්දැකීම ගෙවල් ඇතුළේ වාචික හිංසන. කාර්යාලය ඇතුළේ විශාල වාචික හිංසන තියෙනවා. ඒක නම් අපිට ඇත්තටම මේ මානසික පීඩාවයි. දැන් ඔය ඕනෑම මිනිහෙක් අරගත්තොත් අපේක්ෂා විශාල වශයෙන් දුක් විඳින්නේ මේ වාචික හිංසනයයි. අනිවාර්යෙන් ડોක්ටර්. ඔව්. මේ මාර කැපෙන කතා කියන මිනිස්සු. හරි. ඒ කියන්නේ අපේ මිනිස්සු ඒ කියන්නේ මම දන්නේ ලෝකෙත් එහෙමද කියන්නේ. නමුත් බහුතර මිනිස්සුන්ගේ ස්වභාවය තමයි අනිකාට රිදවීමෙන් පොඩි ජොලියක් ගෙනියන. විතර කතා කරන කතාව. ඒ කියන්නේ දැන් අපි මිනිස්සු හැටියට අපි දැන් මේ යුගයේදී බලාපොරොත්තු අපි ගල් යුගයේනේ අනිත් අයට රිද්දු ජීවත් වුණේ.
ඒතර මොඩර්න් යුගයේ මිනිස්සු හැම වෙලේම අනිකාව සතුටු කිරීම තමයි ફોකස් එක වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ඔව්. ඒක තමයි මොඩර්න් යුගය කියන්නේ. දැන් අපි මොඩර්නයිස් වෙනවා කියලා මොඩර්නයිස් වෙනවා කියන්නේ. නමුත් ඩෙස්මන්ඩ් මොරිස්ගේ තර්කය තමයි තාම ඒක කරන විදිහට බයොලොජිකල් ෆීචර්ස් සෙට් වෙලා නැහැ. ඒකේ ඉඳන් වරින් වර වරින් වර අර ගල් යුගයේ ප්ලැට්ෆෝම් එක මෙහෙම උඩට එනවා. හැබැයි ඒක ඇක්සෙප්ටඩ් නෑ. ඒක නීතියානුකූලව ඇක්සෙප්ටඩ් නෑ. සංස්කෘතියට ගැලපෙන්නේ නෑ. සදාචාර මොකද දැන් අයිතක දැන් අපේක්ෂා මෙහෙම එකක් තියෙනවා. දැන් මේවා තනි පුද්ගලයෝනේ කිව්වේ. දැන් සොක්‍රටිස් කියන දාර්ශනිකයා ලෝකෙට පහළ වෙලා කිව්වා. ඔබ ඔය විදිහට යන්න එපා මෙන්න දිශාව කියලා. අර ගල් යුගයේ මිනිස්සු ටික සොක්‍රටිස්ට වහදුවා. ජීසස් ඇවිල්ලා විශාල සටනක් කළ ගණිකාවක් මරන්න හදනකොට බොහොම ඇග්‍රෙසිව් විදිහට ගල් ගහනවා. ජීසස් මැද්දට ඇවිල්ලා ගලක් දීලා කොහොම මෙතන වැරදි කළා නැති කවුරු හරි එතන බින්න ගල ගහන්න කියලා. කන්ටේ යන්න කියලා. ජීසස්ගේ කකුල ඉම්බා ගණිකාවක්. ජීසස් කිව්වා නැගණිය නැගිටින්න කියලා. එම්බාන ශාස්ත්‍රූවරු බුදුන් වහන්සේ මේක ගැන අති විශිෂ්ට දේවල් කතා කළා. ඒතර ලෝකෙ හිටපු දාර්ශනිකයෝ, ලෝකෙ හිටපු කලාකාරයෝ, සාහිත්‍යදරයෝ, ගීත රචකයෝ විශාල විදියට පෝෂණයක් හදන්න උත්සාහ කරනවා මේ මානවයාගේ තියෙන මානව ගති ටික උලට ගන්න. ඉස්මතු කරන්න. මේකට මුලින්ම තිබුණේ සාහිත්‍යය. හරි දැන් මේ නූතන විදිහටනේ මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව මේකට අවිල්ලා තියෙනවා. දැන් ඉස්සර අපි ස්නායු විද්‍යාව පාවිච්චි කරේ ඔයාට පිට් එක හැදිලා වැටෙනවා නම් බේතක් දෙන්න. හරි ඔයා තේම දාලා වැටිලා පාරේ ඉන්නවනම් ඔයාට මොකක් හරි බේතක් දෙනවා අපස්ම නැත්නම් මොළයේ ඇතුලේ තියෙන ගෙඩියක් ගලපන. ඒ කියන්නේ නියුරෝ සයන්ස් ලෝකෙ ඉස්සෙල්ලම අපි. හැබැයි දැන් පේනවා තරහ යන එකෙත් නියුරෝ සයන්ස් තියෙනවා. හරි දැන් ඔයාට සහකම්පණයෙන් ඉන්න බැරි එක නියුරෝ සයන්ස් එක. දැන් අන්න එතෙන්ට ලෝකේ නියුරෝ සයන්ස් දැන් තල්ලු. හරි ඊළාට මොලිකියුලර් බයොලොජි අරවා මේ විශාල ශාස්ත්‍ර ගණනාවක් දැන් මේකට සපෝටිව් විද්‍යාවක් හැටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේක්ෂා මේ අපි කිසිම වෙලාවක මේ කලාකාරී සංනිවේදනය කියන එක ප්‍රොමෝට් කරන්න හොඳ නැහැ. ඒක සමාජයක ඉරැඩිකේට් වෙන්න. මුලින් උපුටා දාන්න ඕන සංනිවේදන රටාව. දැන් ලෝකයේ වෙන දියුණු රටවල් වල මේ කලාකාරී සංනිවේදනය කිසිම ඉඩක් නැහැ. නීති අනුකූලව දඩුවම් හම්බෙනවා. දැන් හොඳම උදාහරණය දැන් ඔය මට මතකයි ඕස්ට්‍රේලියාවේ එක්තරා කෙනෙකුගේ ප්‍රශ්නයක් මම වැඩිහත් වෙලා විසඳන වෙලාවේදී ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් අතර බොහොම කලහකාරී සංනිවේදන තිබිලා මේ ලංකාවේ දෙන්නෙක් ඒතර ඕස්ට්‍රේලියාවේ නීතියක් තියෙනවා මේ SMS මිස් කෝල් ගහන්න බෑ දිගින් දිගට. මේ හිතන්නකෝ ඔයා මගේ කෝල් එක උස්සන්නේ නැහැ කියලා. ඔව්. ඒතර මම දෙපාරක් විතර කෝල් ගහලා ඔයා ගන්න නැත්තම් මම සයිලන්ට් වෙනවා. ඒක තමයි ඩිසිප්ලින්. දැන් ඔයා ගන්නකම් මං ගන්නවා. එතකොට මාර හිංසාවක් නේ. හරි. දැන් බලන්න අපේ මිනිස්සුන්ගේ ස්වභාවය. දැන් මම ෆෝන් එක ගන්න නැත්තම් එකපාරක් ගන්න එක මැසේජ් එකක් තියන්න පුළුවන්. දැන් මේ මගේ ෆෝන් එකට සමහර අය මාර 10-12ට 100 පාර ගහනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට අනිකා ගැන හිතෙන්නෙම නැහැ. දැන් බලන්න පැසිව් එකේ අනිකා ගැන ඕනවට වැඩි හිතලා කෝල් ගන්නෙම නැති. එයාට මෙතන අමාරුයි. මෙතන ඇවිල්ලා ගහනවා කෝල් ගහනවා ගන්න ගත්ත ගම් බයිනවා. නිසා දැන් මේ අන්ත දෙකනේ මේ අපි දැන් කතා කරන්නේ. ඇග්‍රෙසිව් කියන්නේ අනිකාගේ සියලුම අයිතිවාසිකම් උල්ලංඝනය කර වැඩ යනවා. අර පාපිස්. නරය පාපිස්. කකුල් පියද දායනවා. කකුල් පියද දායනවා. ඉතින් මිනිහා අනිත් අය සනසින්. ඒන්න. එතන මේ සංනිවේදන රටාවන් දෙකම මොඩර්න් සමාජයට කෙලපෙන්නේ. මේ සමහරට ගල් යුගයේ තිබිච්ච මේ වැඩක් නැති අර උණ්ඩුක පුච්චේ වගේ සීන වෙලා යන්න ඕන දේවල්. අර ඇපෙන්ඩික්ස් කියලා තියෙනවා. අර අපි ස්පිතාල් දැක්ක ගමන් දැන් කපලා දානවා මොකද වැඩක් නැති. ඒ වගේ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් සහ පැසිව් කමියුනිකේෂන් මේ මොඩර්න් සමාජයේ තියෙන මේ නූතන අවශ්‍යතාවයට කිසිම ආකාරයක ගැලපෙන්නේ. ඒකයි මේ වැඩසටහන් වල අපි ඒ නිසා දැන් අද අපි මේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලමු. ඔබ හොඳට නිරීක්ෂණය කරන්න ඔබ ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ඔබ වටා ඉන්න කී දෙනෙක් ඇග්‍රෙසිව් කමියුනිකේෂන් මේ ගැන ඔබ අවබෝධයක් ගන්න. ඊට පස්සේ අපි කතා කරමු මේක අඩු කරගන්න. ඒක අපි වෙනම කතාවක්. හැබැයි අද අපි awareness හදා ගන්න ඕන. මෙයා ඇග්‍රෙසිව්. මෙයා පැසිව්. එන්න මෙයා assertive.
ඒකයි අද අපි වැඩසටහන් මාලාවේ මූලික අරමුණ කියලා මං හිතන්නේ. ඒකම අපි මතු කරන්න අපි තව කාරණයක් මං හිතනවා ඩොක්ටර් අපි මං හිතන වැඩසටහනට පෙර අපි කතා බහ කළා මේක මේ පැසිව් කමියුනිකේෂන් ස්ටයිල් එකත් ඒ වගේම ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් එකත් යම් අවස්ථාවලදී අපිට ප්‍රයෝජනවත් වෙන අවස්ථා අපේ මේ ජීවිතය තුළ අපිට මතු කරන්නට අවශ්‍ය අවස්ථාත් කීපයක් අපි සමහර වෙලාවට අපි දැකලා තියෙනවා නේද ඩොක්ටර්? ඉතින් ඒ ගැනත් එක්ක මං හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් අපේ මම ඩිෆෝල්ට් කමියුනිකේෂන් ස්ටයිල් එක කරගන්න නෑ අපිට ඊට ඉස්සෙල්ලා තියෙනවා නේද පැසිව් ඇග්‍රෙසිව් තියෙනවා නේද ඩොක්ටර්? ඔව් අපි පැසිව් ඇග්‍රෙසිව් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ වැඩසටහනේදී. ඒ වගේම අපි කිව්වා වගේ පැසිව් කමියුනිකේෂන් ස්ටයිල් එකත් ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් එකත් කියන්නේ ඇත්තටම බොහෝ දුරට අපෙන් අයින් කරලා දාන්න ඕන දෙයක්. ඒ වගේම යම් අවස්ථාවලදී ඔබට ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන් ජීවිතය තුළදී. අපි ඒ ගැන කතා කරනවා අපේ assertive communication style එකේදී. කොයි වගේ අවස්ථාවලදීද මේක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අපි ඊළඟ වැඩසටහන passive aggressive communication style එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වැඩසටහන සමගත් සම්බන්ධ වෙන්න කියලා මතක් කරන ගමන් අපි අද දවසේ ඔපෙන් සමගෙන යනවා.